ඊළඟට අපිට කියන්න තියෙන වැදගත්ම දෙයක් තමයි channel create කරන එක. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ ඉන්න usersලා කීප දෙනෙක් එකතු කරලා අපි group එකක් වගේ එහෙම නැත්නම් conversation එකක් අරන් යන අපිට click channel එකක් හදාගන්න පුළුවන්. ඒකටත් අපිට යන්න තියෙන්නේ අපේ quick action icon එකට. ගිහිල්ලා අපිට පුළුවන් create a channel කියන option එක දෙන්න. ඊට පස්සේ මම channel level එක ඇත්තටම personal තමයි recommend කරන්නේ අපිට පාවිච්චි කරන්න එක හොඳයි කියලා. එතකොට අපි personal කියන එක option එක select කරනවා. ඊට පස්සේ මම channel name එකක් දානවා. ඊට පස්සේ මට පුළුවන් මගේ channel එකට participationsලා add කරගන්න. ඒකටත් පස්සේ මට මගේ channel එක create කරගන්න පුළුවන්. මගේ channel එක create වුණාට පස්සේ මට පුළුවන් මගේ channel එකේ usersලා mention කරන්න. මගේ ඉන්න participants mention කරන්න. ඊට පස්සේ මට file attach කරන්න, meetings ගන්න මේ ඔක්කොම මගේ channel එක through මට කරගන්න පුළුවන්. click channel එක සහ conversation එක අතර තියෙන වෙනස තමයි අපි channel එකක් කියන්නේ අපිට ඇත්තටම ඒකට තමයි click එකේ priority එක හම්බෙන්නේ. conversations අපි සාමාන්‍යයෙන් හැමදාම කරන يعني usersලා කීප දෙනෙක් එක්ක අපිට instantly එහෙම නැත්නම් නිකන් කෙටි conversation එකක් කරන්න ඕනොත් අපිට ඒක conversations වල පෙන්නනවා. හැබැයි ඒකට priority එකක් හම්බෙන්නේ නැහැ. ඊට වඩා අපි recommend කරනවා channels කියන එක create කරගෙන ඔයාලගේ usersලත් එක්ක collaborations කරගන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි කියලා.